පුතේ 10 වසරේ ඉතිහාස ඉගෙන ගන්න ඔයාලට 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න බලාගෙන ඉන්න ඔයාලට ජීවිතේ දිනන්න ඕන නම් ඉතිහාසයේ පේපරේට ඒකක් ගන්න ඕන නම් දුටුගැමුණු රජුරෝ ගැන ඉගෙන ගන්නම වෙනවා නේද? අපි දන්නවා 10 වසරේ සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරනකොට ලංකාවේ පුතේ අඛණ්ඩවම ඉතිහාසය ලියවෙන ග්‍රන්ථයේ මහා වංශය. අන්නේ මහා වංශයේ මුල් පරිච්ඡේද කිහිපයකම පුතා දුටුගැමුණු රජුරෝ ගැන සඳහන් වෙනවා. ලංකාවේ රජවරු ගණනාවක් හිටියට මහා වංශය ලියපු මහා නාම හාමුදුරුවන්ගේ වීරයා වෙන්නේ දුටුගැමුණු රජුරෝ. එහෙව් දුටුගැමුණු රජුරෝ ගැනයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් දුටුගැමුණුලා වගේ චරිත ගණනාවක් අපිට මෑත ලක් ඉතිහාසයේ දැක ගන්න පුළුවන් වුණා. ඒ කෙසේ වෙතත් ඇත්ත දුටුගැමුණු ගැන විස්තර අපි ඉගෙන ගමු. ඔයා දන්නවා දුටුගැමුණු කියන්නේ කවුද? ඒ සමකාලීන විස්තර ටික ඔයා දන්නවා. හැබැයි අපි නොදන්න දේවල් ටිකක් හරි රහට ඉගෙන ගමු. ඔයා දන්නවා පුතේ මම නිකන් ඔයාට අඳින්නම් මෙන්න මෙතන මේ වගේ පොඩි රටක්. මේක ඔයා දන්නවා මේ තියෙන්නේ අපේ ලංකාව නේද? පුංචියට ඉන්දියන් සාගරේ මුතු ඇටයක් වගේ දිලිහෙන ලංකාව නේද? අපි ජීවත් වෙන රට ලෝකයක් දැනගත්ත රට එදා පෙරදිග ධාන්‍යාගාරයේ වෙච්ච රට පුතේ. අද නම් ඔන්න හාල් ටික ගෙවන්න ගන්නලු. ඒ වුණාට ඉස්සර අපේ රට පෙරදිග ධාන්‍යාගාරය ඔයා ඒක දන්නවා? අන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියන රටේ පුතා මෙන්න මේ හරිය තියෙනවා හරි ලස්සන රටක්. ඒ තමයි ඒ රාජධානිය තමයි පුතා කැලණිය රාජධානිය. මේ කැලණිය රාජධානිය හිටියා පට්ට ලස්සන කුමාරිකාවක්. මෙයාගේ නම තමයි විහාර මහාදේවිය. විහාර මහාදේවියගේ තාත්තා කැලණිතිස්ස රජුරුවෝ. ඔන්න දවසක් කැලණිතිස්ස රජුරුවෝ ලොකු පවක් කරනවා. එදා රහතන් වහන්සේ නමක්ව නොදන්නා කමට නේද? නොදන්නා කමට උනත් ඇති වුණු කෝපයට, වේදනාවට, තරහවකට අවබෝධයක් නොමැතිකම නිසා කැලණිතිස්ස රජුරුවෝ රහතන් වහන්සේ නමකට දඬුවමක් දෙනවා. අන්න ඒකත් එක්ක ඒ තෙල් කටාරමක දාලා ඒ රහතන් වහන්සේව පුච්චනවා පුතේ. අන්නේ පවත් එක්ක මහ මුහුද ගොඩ ගලනවා. ඔයාගේ අම්මලා තාත්තලා වුණා 2004 සුනාමිය එනකන් මහ මුහුද ගොඩ ගලන එකක් ගැන දැනගෙන හිටියේ නෑ. එයාලා දැනගෙන හිටියා ඒ තමයි විහාර මහා දේවියගේ කාලේ මහ මුහුද ගොඩ ගලපු එක. හැබැයි මෙන්න මේ මහ මුහුද ගොඩ ගලපු විත්තිය අපේ අය දැනගත්තේ හරියටම 2004 සුනාමියේ. ඉතින් කොහොම හරි මෙන්න මේ මහ මුහුද ගොඩ ගලන්න පටන් ගත්තට පස්සේ මුළු ලංකාවම විනාශ වෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ රට බේර ගන්න ඕනේ, ජාතිය බේර ගන්න ඕනේ නේද? බුදු සසුන බේර ගන්න ඕනේ. ඒ හින්දා කැලණිතිස්ස රජුරවන්ට සිද්ධ වෙනවා තමන්ගෙන් වෙච්ච දඬුවමට එයාගේ ආදරණීය දියණිය විහාර මහා දේවියව මෙන්න මේ කැලණිය පැත්තෙන් මහ මුහුදට බිලි කරන්න. අවසානයේ ඇය මේ මහ මුහුදට බිලි වෙලා එන්නේ පුතා මෙන්න මේ මාගම රාජධානියට. ඒ වෙනකොට මාගම පුරවරේ රජ කරන්නේ කාකවන්න තිස්ස හෙවත් කාවන්තිස්ස රජුරුවෝ. කවුද? කාකවන්න තිස්ස හෙවත් කාවන්තිස්ස රජුරුවෝ. පුතේ පට්ට කළු චරිතයක්ලු. මම කියන්නේ මේ එයාගේ හදවත කළුයි කියලා නෙමෙයි. මම වගේ එයා ටිකක් කළු පාටට හුරුයි. හරිද? ඉතින් ඔන්න කාකවන්නතිස්ස රජුරුවෝ මේ කැලණිතිස්ස රජුරුවන්ගේ ආදරණීය දියණියව නේද? මහත්හර සරින් පිළි අරගෙන Tamanගේ අගබිසෝ තනතුරේ දාගත්තා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කාටද දෙවියනේ ඒ වෙලාවේ ඒ දේ නොකර ඉන්න පුළුවන්? විහාර මහා දේවිය වගේ මහා ලස්සන නේද? මහා තේජසකින් පිරිපුන් ඒ වගේ කුමාරිකාවක් Tamanගේ රාජධානියට ඇවිල්ලා ඉන්නකොට මොන රජුරුව දිවසගෙන ඉන්නේ? අන්න කාවන්තිස්ස රජුරුව විහාර මහා දේවියවත් අරගෙන හරි ලස්සනට Tamanගේ රාජධානිය කරගෙන යනවා. එයාලට පස්සේ කාලෙක දරුවෝ නෑ. දැන් මේ දරුවෝ නැති නිසා හරි වේදනාවෙන් ඉන්නේ. විහාර මහාදේවිය අඬනවා, විහාර මහාදේවිය දාන පිරිනමනවා. මේ හැම දෙයක් එක්කම පුතා විහාර මහාදේවිය දරුවෙක් බලාපොරොත්තුෙන් හිටියා. ඔන්න දවසක් විහාර මහාදේවියට කෝල් එකක් එනවා. ඒ කාලේ කෝල් තිබ්බේ නෑ. කොහොම හරි ඒ කාලේ ඔන්න පණිවිඩයක් එනවා. කොහොමද පණිවිඩය එන්නේ? විහාර මහාදේවියට පණිවිඩයක් එනවා ළඟම තියෙන පන්සලෙන්. පන්සලට ගියාම හාමුදුරුවෝ කියනවා විහාර මහාදේවිය මේ අපේ පන්සලේ පොඩි නමක් ඉන්නවා. උන්වහන්සේ හරි පින්වන්තයි. අන්න ඒ පින්වන්ත පොඩි නම තව ස්වල්ප මොහොතකින් මං හිතන්නේ ඔත්පල වෙලා ඉන්න හින්දා බොහෝ දුරට අපවත් වෙයි. ඒ නිසා ඔබතුමිය උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලන්න
අපවත් වුණාට පස්සේ ඔබතුමියගේ කුසේ ඇවිල්ලා පිළිසිඳ ගන්න කියලා. අනේ ඉතින් ඔන්න අපේ විහාර මහා දේවියත් හරි ලස්සනට ගෙහෙල්ලා නේද දෑත් එකතු කරලා වැදලා අර පොඩි නමට කියනවා අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් වුණාට පස්සේ මගේ කුසේ පිළිසිඳ ගනිත්වා කියලා. ඉතින් ඔන්න පොඩි හාමුදුරුවෝ විහාර මහා දේවිය රාජමාලිගාවට යනවත් එක්කම පොඩි හාමුදුරුවෝ අපවත් වෙනවා. අපවත් වෙච්ච ගමන් රූම් ගාලා පියාඹගෙන ඇවිල්ලා නෑ බුදුදහම යනුව අපි විශ්වාස කරනවා විඥාණය. විඥාණය ඔන්න ඇවිල්ලා විහාර මහා දේවියගේ දකුණු ඇලයෙන් කුසට ඇතුළු වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කුසට ඇතුළු වෙනවත් එක්කම පුතා කරත්තේ තිබුණු රෝදේ බඹ ගානක් විතර පුතා පොළවට ගිලා බැස්සලු. ඒ තරම් විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳගත් දරුවා පින්වන්තයි. අන්න ඒ පින්වන්ත දරුවා පස්සේ කාලෙක මෙලෝ උපදිනවා පුතේ. ඒ තමයි ගැමුණු කුමාරයා. ගැමුණු කුමාරයාට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා තමයි තිස්ස. ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි. ඉතින් හරි දඟ මල්ලෝ දෙන්නෙක්. මේ දෙන්නා පුංචි කාලේ ඉඳලා තමන්ගේ තාත්තට තමන්ගේ අම්මට හරි කීකරුයි. දවසක් ඔන්නේ කාවන්තිස්ස රජුරෝ මොකද කරන්නේ? මහා සංඝරත්නයේ වැඩම කරවලා දානයක් දෙනවා. කාවන්තිස්ස රජුරෝ දානේ පූජා කරලා ඉවර වෙලා ඉතුරු වෙච්ච බත් ටික අරගෙන ගුලි 3ක් හදනවා. ගුලි 3ක් හදලා මේ බත් ගුලි එක ගුලියක් අරගෙන දෙකට කඩලා ගැමුණු කුමාරයාටයි තිස්ස කුමාරයාටයි කවලා පොරොන්දු කරව ගන්නවා ජීවිතේ තියෙන තාකල් මහා සංඝරත්නයට පිටුපාන්නේ නැහැ කියලා. අනේ කුමාරයෝ දෙන්නම රස කරලා බත් ගුලිය කනවා. හොඳයි. ඔන්න දෙවනි බත් ගුලියත් ගන්නවා. දෙකට කඩලා දෙන්නට කවනවා. අනේ ජීවිතයේ ඇති තාකල් සහෝදර බැඳීමෙන් සහෝදර ආදරයෙන් දෙන්න ඉන්නවා කියලා ඔන්න පොරොන්දු කරගත්තා. තුන්වෙනි බත් ගුලියත් ගත්තා. දෙකට කැඩුවා. මොකද්ද පොරොන්දු කරගත්තේ? පුතේ මේ කාලේ ලංකාවේ උතුරු පැත්ත මෙන්න මේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ භූමි ටික අල්ලගෙන හිටියේ එලාර කියලා වෙළඳාමේ ආපු ආක්‍රමණිකයෙක්. අන්න කාවන්තිස්ස රජුරෝ පොරොන්දු කරගන්න හදන්නේ එලාර එක්ක නේද? කාවන්තිස්ස රජුරෝ කියනකන් යුද්ධ කරන්න යන්න එපා කියලා. තිස්ස කුමාරයා බත් ගුලිය කනවා. හැබැයි ගැමුණු කුමාරයා බත් ගුලිය කන්නේ නැහැ. අනේ ගැමුණු කුමාරයා බත් ගුලිය කන්නේ නැතුව ගිහිල්ලා පුතේ ඇඳේ වකුටු වෙලා නිදිය ගන්නවා. අම්මේ ඇවිල්ලා අහනවා ඇයි මගේ පුතේ වකුටු වෙලා නිදියගෙන ඉන්නේ? අම්මේ උතුරෙන් අපේ රට අල්ලගත්ත නේද? එලාර නම් ආක්‍රමණිකයෙක් ඉන්නවා. දකුණින් ගොළු මුහුද ඉන්නවා. මම කොහොමද අම්මේ අතපය දිගෑරලා නිදිය ගන්නේ? අනේ බලන්නකෝ පුංචි කුමාරයාගේ පුංචි කාලේ ඉඳලා තිබ්බ ජාතියට තිබ්බ ආගමට තිබ්බ රටට තිබ්බ ආදරය. ඒ ආදරය පුතේ හරි වටිනවා. ඒ ආදරයත් එක්ක ගැමුණු කුමාරයා හැදී වැඩෙනවා. හැබැයි ගැමුණු කුමාරයාට ඕනේ වුණා යුද්ධ කරන්න. තාත්තා යුද්ධ කරන්න දුන්නේ නැහැ. තාත්තා මොලේ කල්පනා කරා දසමහා යෝධයෝ ටික හින් හැදුවා. දසමහා යෝධයෝ යටතේ තව 11000කට ආසන්න අධික ඒ සේනාවක් නිර්මාණය කරනවා. අවි ආයුධ ටික හදනවා නේද? තමන්ගේ පුතාට වැඩ ටික ලස්සනට ලෑස්ති කරනවා. ඔය අතරතුර කොල්ලෝ නව යවුවන වියට එළබෙනකොට දඟකාරයි. හිතුවිලි හරි ප්‍රබලයි. තාත්තා යුද්ධ කරන්න දෙන්නේ නැති හින්දා තාත්තට යවනවා ආභරණ කට්ටලයක් ගැහැණු කෙනෙක් විදියට අපහාස කරලා. ඔයාට එලාරත් එක්ක යුද්ධ කරන්න මට අවසර දෙන්න බැරි නම් ඇඳගනින් මේ ගෑනු වැදුන් ටික කියලා තාත්තට බල කරලා යවනවා. තාත්තා රජෙක්. තාත්තට වඩා එතන රජෙක් විදියට තීරණ ගන්න ඕනේ. ඒ නිසා තාත්තට සිද්ධ වෙනවා පුතේ හමුදාව දාලා ගැමුණු කුමාරයාව අල්ලන්න අන කරන්න. හැබැයි ගැමුණු කුමාරයා මේ වෙලාවේ කොත්මලේ ප්‍රදේශයට හැංගිලා පැනලා යනවා. කොත්මලේ ප්‍රදේශයේ ඉඳලා කෙත්වතු අස්වද්දලා ඉතිහාසයේ සඳහන් වෙනවා එක් තැනක රන් බැනික තව තැනක රන් නිතන කියලා. එන්න ඒ කියන ගෙවිලිය විවාහ කරගෙන නේද අපේ දුටුගැමුණු රජුරෝ පස්සේ කාලෙක තමයි රජතුමා බවට පත් වෙන්නේ. මේ කුමාරයා හරි ලස්සන ජීවත් වෙනවා. තාත්තගේ මරණයෙන් පස්සේ රාජමාලිගාවට ඇවිල්ලා රජකම බාරගෙන තමන්ගේ අම්මගේ මල්ලිගේ සහයෝගයත් එක්ක යුද්ධ කරන්න පටන් ගන්නවා. මතක තියාගන්න අර මල්ලිව පොඩ්ඩක් කැමති කරගන්න පරක් වුණා. මොකද පොඩි යුද්ධයක් යන්න පටන් ගත්තා. නේද? මල්ලිලා අයියලා පොඩ්ඩක් එහෙමනේ. මල්ලි පොඩ්ඩක් අයියට රජකම දෙනවට අකමැති වෙලා පොඩි ගැටලු කීපයක් ආවා. හැබැයි පස්සේ මේ ඔක්කොම සමතේකට පත් කරගෙන එක කණ්ඩායමක් විදියට යුද්ධ කරනවා. පුතේ ඔයා දන්නවද? අපේ රටේ දේශපාලඥයෝ පොදු අරමුණක් වෙනුවෙන් මිනිස්සුන්ව මෙහෙවනවා. ඔයා දන්නවා දැන් අපේ ජනාධිපතිතුමා ආවේ දූෂණයෙන් තොර රටක් හදනවා කියලා.
එතකොට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවේ නේද යුද්ධෙන් රට බේර ගන්නවා කියලා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය වෙන්නේ ආර්ථිකයෙන් රට ගොඩ ගන්නවා කියන එක නේද? ආර්ථිකය ශක්තිමත් කරනවා කියන එක. එතකොට මේ නායකයන්ගේ විවිධ ටැග්ලයින් එකක් තියෙනවා පුතේ. ඒ වගේ තමයි මේ දුටුගැමුණු රජුරුවොත් හරි ලස්සන මාතෘකාවක් ගෙනාවා. ඒ තමයි බුදු සසුන රකින්නවා. මම මේ පෞද්ගලික සැපතකට නෙමෙයි මේ දේවල් කරන්නේ. මම මේ දේවල් කරන්නේ මේ මහා සම්බුද්ධ ශාසනය රැකගන්න. අන්නමයි පුතේ බුදු සසුන රැකගන්න, සිංහල ජාතිය රැකගන්න, ආගම රැකගන්න, මේ මහත් වූ රට ජාතිය බේරගන්න දුටුගැමුණු රජුරුවෝ හරි ලස්සනට මේ වැඩේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව දුටුගැමුණු රජුරුවෝ මොකද කරන්නේ? සේනාව පිරිවරාගෙන දසමහ යෝධයෝ පෙරටු කරගෙන පුතේ ඉස්සරහින් යන්නේ හාමුදුරුවරු මේ මහා බුද්ධ ශාසනය රකින්න යන ගමන විහාර මහා දේවියගේ උපාය කෞශල්‍යයත් එක්ක හරි ලස්සනට මේ වැඩේ යනවා. ඔන්න යුද්ධේ දුටුගැමුණු රජුරුව සහ එලාරගේ හමුදාව යුද්ධ කරනවා. බලකොටු බිඳගෙන ඉස්සරහට යනවා. අම්මගේ ආශිර්වාදය නේද? හාමුදුරුවන්ගේ ආශිර්වාදය මේ හැම දෙයකින්ම දුටුගැමුණු රජුරුවෝ ශක්තිමත් වෙලා ඉන්නේ. මල්ලි දිගාවැවට ගිහිල්ලා ඒ පැත්තේ කෙත්වතු අස්වද්දනවා. හමුදාවට ඕනේ කරන කෑම ටික ලැබෙනවා. දුටුගැමුණු රජුරුවෝ ගැම්මට මේ යුද්ධයට යනවා පුතේ. ඔන්න දැන් යුද්ධේ බලකොටු බිඳගෙන ඉස්සරහටම එනවා. අවසානයේ එලාරත් එක්ක දුටුගැමුණු කුමාරයා ද්වන්ද සටනක් කරනවා. පුතේ ද්වන්ද සටනක් කියලා කියන්නේ තමන් කැමති තමන්ට වඩා විශ්වාසදායක අශ්වයාගේ පිටේද ඇතාගේ පිටේද නැගලා නේද? තමන්ට විශාලම ශක්තියක් වෙන ආයුධය තෝරගෙන දෙන්න මුහුණට මුහුණ හටන් කරනවා. අනේ හරි ලස්සනට මේ දෙන්න සටන යනවා. දෙපැත්තෙන් දිගොල්ලොන්ගෙම සේනාව කෑමොර දෙනවා. අවසානයේ දුටුගැමුණු කුමාරයාගේ ඒ අවියට එලාර මහරජුරුව බිම පතිත වෙනවා. එලාරගේ කතාව එතනින් අවසන්. එලාර අන්තිමට කියනවලු පුතේ මට ශ්‍රේෂ්ඨ මිතුරෙකුට වඩා ශ්‍රේෂ්ඨ සතුරෙක් හම්බුණා කියලා. ඉතින් පුතේ දුටුගැමුණු කුමාරයා කියන්නේ අතිශය තීරණාත්මක සාධකයක් ලංකාවේ. ලංකාවේ බෙදිලා තිබ්බ දේශපාලන බලය, ලංකාවේ ප්‍රාදේශීය මට්ටමින් බෙදිලා තිබ්බ දේශපාලන බලය අර පරුමකවරු ටික එකට එකතු කරගෙන මේ රටේ බලය ගොඩනගන්නේ දුටුගැමුණු රජුරුවෝ. එලාර මැරුණට පස්සේ එලාර වෙනුවෙන් වෙනම ස්මාරකයක් හදනවා. එලාරට ගරු කරන්න කියනවා මිනිස්සුන්ට. අන්න බලන්න හතුරට දෙන ගෞරවය. ඒ විතරක් නෙමෙයි දුටුගැමුණු කුමාරයා හරි ප්‍රබල රජ කෙනෙක්. එයා රුවන්වැලි මහා සෑය හදනවා නේද? ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ විමානයෙන් බසිනු මැනවි නේ? මිහිඳු හාමුදුරුවෝ ඒ කාලේ කියනවලු ගැමුණු කියලා කුමාරයෙක් මෙන්න මේ තෙලඹු ගහක් ළඟ චෛත්‍යයක් හදනවා කියලා. ගැමුණු කුමාරයා ගිහිල්ලා ඒ අනාවැකිය දැනගෙන ඒ තෙලිඹු ගහ ළඟ චෛත්‍ය හදන්න යනකොට ඉන්නවා පුතේ රූබර කුමාරිකාවක් ස්වර්ණමාලිය. අනේ ඉතින් ස්වර්ණමාලි කුමාරියට ඇවටිලි කරලා ඇයව විමානෙන් බස්සගෙන අන්තිමට ඇයගේ නමින් චෛත්‍ය නම් කරනවා ස්වර්ණමාලි මහා චෛත්‍ය කියලා. බලන්නකො සුන්දරත්වය. අදටත් දහස් ගණන් ජනතාව වන්දනාමාන කරනවා. ඔබ විශ්වාස කරන්න දොරටු 4 දන්සල් 4ක් දුන්නා. චෛත්‍යයට ගඩොලක් ඇද්ද හැම මිනිස්සයටම වැටුපක් දුන්නා. ඒ විතරක් නෙමෙයි පුතා ලෝවා මහාපාය වගේ ප්‍රාසාද හැදුවා. මිරිසවැටිය නිර්මාණය කළා. මේ වගේ අග්‍රගණ්‍ය නිර්මාණ ගණනාවක් ගැමුණු කුමාරයා සිද්ධ කරනවා. ඒ නිසා දුටුගැමුණු කියලා කියන්නේ රටක් ලෝකයක් බබලවපු මේ ශ්‍රී ලංකා දීපය ගොඩනගන්න ශක්තියක් වුණු රජ කෙනෙක්. මතක තියාගන්න. ඔයාගේ පේපර් එකට දුටුගැමුණු ගැන අහනවා. පේපර් එකට ගැමුණු කුමාරයා ගැන ලියන්න. හැබැයි ජීවිතේ දිනන්නත් ගැමුණු කුමාරයා ගැන අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඔයාලා හැමෝම ලංකාවේ හෙළ සිංහලයන්ගේ පරපුරේ ගැමුණු කුමාරයාගේ ලේ තියෙන හරි අපූරු ජාතියක්. ඒ නිසා ඔයා ගැමුණු කුමාරයා විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ඉගෙන ගන්න එන්න තිත්ත ඉතිහාසය රහට ඉගෙන ගන්න මතක හිටින ඉතිහාසයේ පන්තියත් එක්ක.